Hi guys, welcome back to my YouTube channel. ඔන්න අදත් අලුත් vlog එකක් අරගෙන ආවා. අද vlog එක ගොඩක් විශේෂයි. ස්කූල් යන ක්ලාස් යන ගෑනු වයසේ ඉන්න ගෑනු ළමයින්ට ඉස්සෙල්ලාම කියන්න තියෙන දේ තමයි ඔයාලා අනිවාර්යයෙන්ම ඔයාලගේ වැඩ ටික කරගන්න ඇති වෙන්න උදෙන්ම නැගිටින්න. එතකොට ඔයාලට කිසිම දෙයක් කලබලේ කරන්න ඕනේ නැහැ. ඔයාලගේ වැඩ ටික කරගන්න දවස මදි වෙන්නේ නැහැ. ඉතින් ඔයාලා උදෙන්ම නැගිටින එක ඔයාලගේ දවස ගත කරන්න හොඳයි වගේම ඔයාලගේ වැඩ ටික නිවිහන හිල්ල කරගන්න හොඳ දෙයක්. අනිවාර්යයෙන්ම ගෑනු ළමයෙක් වුණාම හොඳට වතුර බොන්න ඕනේ, රාට කොණ්ඩ ගොතලා නිදා ගන්න ඕනේ, උදේට කොණ්ඩ හොඳට පීරන්න ඕනේ, පිරිසිදුව ඉන්න ඕනේ, ලස්සනට ඉන්න ඕනේ. ඒ වගේම ඔයා ජොබ් එකකට යනවා නම් නැත්නම් ස්කූල් යනවා නම් ඒ වැඩ ටිකත් හරිම ලස්සනට බැලන්ස් එකේ කරගෙන යන්න ඕනේ. එතකොට තමයි ඔයාගේ ජීවිතේ ලස්සනට ගලාගෙන යන්නේ. ඔයා කරන දේ ඔයාට එපා වෙන්නේ නැති වෙන්න කරන්න පුළුවන් වෙන්නේ. ඔය දේවල් එක ගෑනු ළමයි ඉතින් මොන දෙන්න කළත් හරි ආසයිනේ ලස්සනට ඉන්න. එතකොට එන ලොකුම ප්‍රශ්නේ තමයි අපිට මුදල් නැහැ මේ දේවල් ගන්න, මිල අධික දේවල් තමයි පෙන්වන්නේ. ඉතින් ඒ දේවල් කොහොමද ගන්න කියන දේ. ඉතින් අද මම මේ vlog එකෙන් පෙන්නනවා අපි ඉතින් ජොබ් එකක් කරනවා නම් සල්ලි හම්බ වෙනවා, අපි බිස්නස් එකක් කරනවා නම් සල්ලි හම්බ වෙනවා අපේ වයසට. අපිට ඉතින් දැන් අවුරුදු 26ක් විතර වෙනවානේ. ඉතින් ඒ නිසා අපේ වයසට අපි පෙන්වන ප්‍රොඩක්ට්ස් ඔය වයසට ඔයාලට ගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් සමහර අයට නම් ගන්න පුළුවන් ඇති දෙමව්පියන්ගේ උදව්වෙන්. ඒ වුණාට ගන්න බැරි අය ගොඩක් ඉන්නවා. ඉතින් ඒ අය මැසේජ් දානවා අක්කි අපිට ඔය වගේ ගණන් බඩු ගන්න නම් බැහැ කියලා. ඉතින් ඒ අයට කොහොමද ස්කින් කෙයාර් රූටින් එකක් හදාගන්නේ, ඒ අයට මොන වගේ අයිටම්ස්ද පාවිච්චි කරන්න පුළුවන්, එයාලා මොන වගේ දේවල්ද ගෙදරදීම කරන්න ඕනේ කියලා චූටි දේවල් ටිකක් අද මේ vlog එකේ ඔයාලට මම අරගෙන ඇවිල්ලා තියෙනවා. ඔයාලට කොලාජන් එකක් වගේ දෙයක් ගන්න ටිකක් අමාරු වෙනින් මොකද ඒවයි ටිකක් ප්‍රයිස් වැඩි. ඉතින් ඔයාලට පුළුවන් අනිවාර්යයෙන්ම දවසට අනිවාර්යෙන් විටමින් C ටැබ්ලට් එකක් පාවිච්චි කරන්න. ඉතින් විටමින් C ටැබ්ලට් එකකින් ඔයාලට මොන වගේ බෙනිෆිට්ස්ද හම්බෙන්නේ කියලා මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඉතින් ওই වයසට කිසිම අගුණයක් නැහැ විටමින් C ටැබ්ලට් එකක් ගත්තා කියලා. කොලාජන් එකකින් වගේම විටමින් C ටැබ්ලට් එකකින් අපේ ස්කින් එක ග්ලෝ කරගන්න පුළුවන්. ඊළඟට මම දකින ගොඩක් ලොකු කාරණාවක් තමයි බ්‍රෙක්ෆාස්ට් එක. මොකද ගොඩක්ම ඔය වයසට පුරුදු වෙලා ඉන්නේ බන් එකක් නැත්නම් පාන් පෙත්තක් අන්න ඒ වගේ කෙටි ආහාරයක් ගන්න. ඉතින් ඇත්තටම ඔයාලා ලස්සනට ජීවිතේ ගත කරනවා නම් ඔයාලා හෙල්දි විදියට කෑම ගන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් උදේට ඕට්ස් ටිකක් අන්න ඒ වගේ බ්‍රෙක්ෆාස්ට් එකක් අරගන්න. ඕට්ස් පැකට් එකක් ලොකු මුදලක් වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට එක පැකට් එකක් මාසයක් වගේ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඔය වයසේදීම ඔය වගේ දේවල්, ඔය වගේ චූටි දේවල් හදාගත්තාම ඇත්තටම ඔයාලා ජීවිතේ ලස්සනට ගෙවනවා කියලා ඔයාලා ඔයාලගෙන සතුටු වෙනවා. එතකොට ඔයාලගේ අධ්‍යාපන කටයුතු, ඔයාලගේ රැකියා කටයුතු ඒ දේවලුත් හරි ලස්සනට පිළිවෙලට කරගන්න පුළුවන් වෙනවා. ඇත්තට මේ දේ සතියක් විතර කරලා බලන්න මම මේ කියන චූටි දේවල් ජීවිතේට එකතු කරගෙන ඔයාලගේ අභ්‍යන්තරයෙන් වගේම ඔයාලගේ පිටතින් ඔයාලා කොච්චර වෙනස් වෙනවද කියලා ඔයාලටම තේරෙයි. ඔයාලට මේ දේවල් සතිය දවස් 5ම කරන්න බැයි නම් ඔයාලට එක නිවාඩු දවසක් හරි හම්බ වෙනවනේ. ඔයාලා එක දවසක් හරි ගෙදර ඉන්නවනේ සතියේට. ඒ දවසට හරි ඔයා මේ විදියට වගේ දවස ගෙවන්න, ඔයාට අවශ්‍ය දේවල් කරගන්න, ඔයා වෙනුවෙන් දවස වෙන් කරන්න, ඔයාට කොච්චර මහන්සි වෙනවද, ඔයාට කොච්චර වැඩ තිබ්බත් එහෙම ගත කරන දවසින් ඔයාට අනිත් සතියෙම ලස්සනට ගෙවාගෙන යන මොටිවේෂන් එකක් හම්බ වෙනවා. ඒ වගේම නිකන් සුපර් පවර් එකක් හම්බ වෙනවා වගේ ඔයාලට ඒ සතිය ගෙවන්න නිකන් හරි ආසාවක්. හෙට ඉඳලා වැඩ, හෙට ඉඳලා ස්කූල් යන්න ඕනේ, හෙට ඉඳලා ක්ලාස් යන්න ඕනේ, හෙට ඉඳලා මෙන්න මෙහෙමයි කියලා අර එපා වෙන ගතියක් එන්නේ නැහැ. හෙට ඉඳලා මේ වැඩ ටික කරන්න මට අද දවසේ මේ විදිහට ගත කරපු එක හොඳ දෙයක්, හොඳ එනර්ජි එකක් හම්බ වෙනවා එහෙම කියලා හිතන්න. එතකොට ඔයා මේ ගෙවන දවසේ හොඳ ප්‍රතිඵලයක් ඊළඟ සතිය පුරාවටම ලබා ගන්න පුළුවන්. තව විශේෂ දෙයක් තමයි ඔයාලට පුළුවන් දවසට ගන්න තියෙන ප්‍රමාණයන් වලට අනුව නට්ස් වර්ග ගන්න. අපි නට්ස් වර්ග ගන්න එකෙන් අපිට ලොකුම සපෝට් එක ලැබෙන අපේ හෙයා එකට. ඉතින් ඔයාලට පුළුවන් ආමන්ඩ්, එතකොට කැෂූ, රටඉඳි අන්න ඒ වගේ නට්ස් වර්ග 3-4ක් විතරක් දවසකට උදේ හෝ දවසේ ඕනම වෙලාවක කොහොම හරි දවසට ඇති වෙන ප්‍රමාණයට දවසට ගන්න. ඒකෙන් අපේ හෙයා එකට ලොකු සපෝට් එකක් හම්බ වෙනවා. ඊට පස්සේ අයිස් වෝටර් ට්‍රීට්මන්ට් එක. ඔයාලට ස්කින් එක බ්‍රයිට් කරගන්න, පිම්පල්ස් ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම හොඳ බෙනිෆිට්ස් හම්බෙන ට්‍රීට්මන්ට් එකක් තමයි අයිස් වෝටර් ට්‍රීට්මන්ට් එක. ඉතින් අනිවාර්යයෙන්ම
වගේම ඔයාලා ස්කූල් යන්න ක්ලාස් යන්න ඔෆිස් යනවා නම් ඒ වලට කලින් වොෂ් දාන්න. වොෂ් දාලා ඉවර වෙලා එතකොට ඔයාලට හොඳ ෆ්‍රෙෂ් එකක් හම්බ වෙනවා. මූණ විතරක් සෝදලා එළියට යනට වැඩිය හොඳට වොෂ් එකක් දාගත්තාම දවසම ෆ්‍රෙෂ්. ළඟට අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ නයිසිනමයිඩ් සීරම් එක ඩේ ටයිම්. ඉතින් ඒක රුපියල් 6000 ගාණක් විතර යන ඔරිජිනල් එක. ඉතින් අපේ ෂොප් එකේ නයිසිනමයිඩ් එක විකුණන්න තිබ්බත් අතරම මම ඔයාලට කියලා දෙන්න ඕනේ මේ වෙනුවට මොන වගේ දේද පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඉතින් ඔයාලට පුළුවන් ඩේ ටයිම් ඇලෝවෙරා ජෙල් එකක් පාවිච්චි කරන්න හොඳ බ්‍රෑන්ඩ් එකකින්. ඒකෙන් ඔයාලගේ ස්කින් එක හොඳට මොයිස්චරයිස් වෙනවා. ඉතින් ඩේ ටයිම් කිසිම ප්‍රශ්නයක් නැහැ ඇලෝවෙරා පාවිච්චි කරාට. ඉතින් ඔයාලට නයිසිනමයිඩ් එකෙන් අර හම්බෙන රිසල්ට් එක කියන්නේ පිම්පල් මාක්ස් වලට එහෙම රිසල්ට් එකක් හම්බෙන්නේ නැහැ. හැබැයි ඒ වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් හොඳ මොයිස්චරයිසර් ගතිය තියෙන ප්‍රොඩක්ට් එකක් තමයි ඇලෝවෙරා ජෙල් එක. ඔයාලා වයස කීයේ කෙනෙක් වුණත් ඊළඟට ඔයාලා එළියට යනවා නම් අනිවාර්යයෙන්ම සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරන්න ඕනේ. ඒක හොඳ බ්‍රෑන්ඩ් එකක් හොයාගන්න බැයි නම් ෆාමසි එකකින් හරි ගන්න සන්ස්ක්‍රීන් ඕන තරම් තියෙනවා. ඉතින් අපි ගාව තියෙන සෙන්ටලා එකයි සෙරාවි එකයි. ඇත්තටම අපි සෙන්ටලා සහ සෙරාවි ප්‍රොඩක්ට් දෙක විතරක්ම සේල් කරන්නේ. ගොඩක්ම අර ගෑවාම පිටි ගතියක් නැහැ. ඒ වගේම හොඳට ස්කින් එක බ්‍රයිට් වෙලා පේනවා. ඉතින් මේකප් එකක් දාන්න කලින් වුණත් පාවිච්චි කරා කියලා කිසිම ස්කින් එකේ කැතක් පේන්නේ නැහැ. ඇත්තටම විකුණන්නම් වාලේ හැම එකම ගෙනල්ලා විකුණනනට වැඩිය ඔයාලට මේකෙන් මෙහෙමයි වෙන්නේ මේකෙන් මෙහෙමයි වෙන්නේ කියලා අර හරියට තේරුම් කරලා හොඳ දේ විතරක් මොන බ්‍රෑන්ඩ් එක කොච්චර ලොකු බ්‍රෑන්ඩ් එකක් වුණත් හොඳ දේ විතරක් දෙන එක තමයි අපේ ෂොප් එකෙන් අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාලට අනිවාර්යයෙන්ම ඩියුඩරන්ට් එකක් පාවිච්චි කරන්න වෙනවා. මොකද අපි එළියට ගියාම දාඩිය දානවා ඊට පස්සේ දාඩිය ගඳ එනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඩියුඩරන්ට් එකක් ස්කූල් යන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ෂූස් දාන නිසා මේස් දාන නිසා ෆුට් ක්‍රීම් එකක් ඒ වගේ චූටි චූටි දේවල් පාවිච්චි කරන්න පුළුවන් ওই වයසට. ඉතින් කොච්චර දේවල් තියනවද ඔයාලව ලස්සනට තියාගන්න ඔයාලා ඒ කියන්නේ අපේ අනිත් vlogs වල පෙන්නන items ගැන හිතනවා ඔයාලට දේවල් නැහැ. ඔයාලට අපි පාවිච්චි කරන දේවල් වල price එක වැඩි කියලා හිතුවට ඔයාලගේ budget friendly මේ වගේ routine එකක් ඔයාලට හදාගන්න පුළුවන්. ස්කූල් යන කාලේ එතකොට මේ වගේ ඔයාලා තරුණ වයසේ ඉන්න කාලෙදී දන හිස් වැලමිට බෙල්ල දෙපැත්ත අත්තට කළු වෙන්න බලනවා ගොඩක්ම වැඩි මොකද දාඩිය දාන නිසා. ඉතින් ඒ දේවල් වලට ඔය වයසේදීම ට්‍රීට්මන්ට් කරොත් ඔයාලගේ ඒරියාස් කළු වෙන එක ඇත්තටම නවත්ව ගන්න පුළුවන් වළක්ව ගන්න පුළුවන් අඩු කර ගන්න පුළුවන්. ඇත්තටම මේ දේවල් වලට ඔයාලා ඔය කාලෙදීම ට්‍රීට්මන්ට් කරේ නැත්නම් අන්ඩාම් ෂේව් කරලා ලස්සනට තියාගත්තේ නැත්නම් වයසෙන් වයසක් යනකොට ඒ ඩාර්ක් වෙච්ච ගතිය නැති කරගන්න හරිම අමාරුයි. ඉතින් ඒ නිසා තමයි මම ඔයාලට මේ දේවල් කියලා දෙන්නේ. ඉතින් ඔයාලා මේවත් එක්කම මුළු ජීවිතේම ගෙවන්න කියනවා නෙමෙයි මේ වගේ චූටි චූටි දේවල් ඔයාගේ ජීවිතේට එකතු කරගන්න කියලා තමයි මම මේ දේවල් කියන්නේ. ඇත්තටම ඔය වයසට හෑන්ඩ් ක්‍රීම් එකක්, ෆුට් ක්‍රීම් එකක්, ලිප් බාම් එකක්, ඩියෝඩරන්ට් එකක් පාවිච්චි කරන එක ඒ දේවල් ඔයාලට ගන්න බැයි නම් ඒව දෙමව්පියන්ගෙන් ඉල්ලන එක වැරද්දක් නෙමෙයි. ඔයාලගේ වයසට ඒ දේවල් අවශ්‍යයි. ඒ දේවල් පාවිච්චි කරන්න ඕනේ. ඔයාලගේ බොඩි එක ගැන හිතනවා. ඉතින් ඇත්තටම ඉස්සර කාලෙට වැඩිය දැන් ඉන්න අය හරි අප්ඩේටඩ් ළමයි වුණා දෙමව්පියෝ වුණත් ඉතින් මේ දේවල් වැරදි විදිහකට දකින්නේ නැති නිසා මේ දේවල් ඔයාලගේ ජීවිතයට එකතු කරගන්න හරිම පහසුයි. ඉතින් ඊළඟට මම මේ පෙන්නන්නේ ඔයාලගේ වයසේ ගෑනු ළමයෙක්ගේ බෑග් එක අනිවාර්යෙන් තියෙන්න ඕන දේවල්. ඉතින් පළවෙනියටම මම මෙන්න මේ වගේ පැඩ් පැක් එකක් මිනි පැක් එකක් එකතු කරගන්නවා. මොකද අපිට අවශ්‍ය වෙලාවට මේ දේවල් හොය ඉන්න එක ගෑනු ළමයෙක් විදිහට ගොඩක් අපහසුතාව විඳින්න වෙන්න පුළුවන්. ඊළඟට අපි හෑන්ඩ් ක්‍රීම් එකක් එකතු කරගන්නවා. ඒත් එක්කම පැනඩෝල්. ඉතින් මේ වගේ චූටි චූටි දේවල් විශේෂයෙන්ම පැනඩෝල් එතකොට පැඩ්ස් මේ වගේ දේවල් තරුණ ළමයෙක් විදියට අපි ගාව ඔල්රෙඩි තියෙන්න ඕනේ. මොකද නැත්තම් ඒක නැති වුණොත් අපිට කෙනාගෙන් ඉල්ල අපහසුතාවයටපත් වෙන්න වෙනවානේ. ඒත් එක්කම අපිට තව කෙනෙක්ට උදව්වක් වෙන්න පුළුවන්. මේ දේවල් තියෙනකොට වෙන කෙනෙක්ට අවශ්‍ය වෙන විට අපිට ඒ දේවල් දෙන්න පුළුවන්. ඒ නිසා ඒ දේවල් ගෑනු ළමයෙක් විදියට ළඟ තියාගන්න එක ගොඩක් වැදගත්. ඊළඟට වතුර. මොන දේ කරත්
වුණත් වැඩක් නෑ අපි වතුර බොන්නේ නැත්නම් අපේ ඇඟ ඩිහයිඩ්‍රේට් වෙන්න බලනවා. මොකද අපි එළියට යනවා, අවුව යනවා, මහන්සි වෙනවා, දාඩිය දානවා. ඒ නිසා අනිවාර්යයෙන්ම හොඳට වතුර බොන්න. ඔයාට මතක් වෙන්නේ නැත්නම් ඔයා එලාම් එකක් හරි දාලා කමක් නෑ. ඔයාට පුළුවන් හැම වෙලාවකම හොඳට වතුර බොන්න. ඒක ඔයාලගේ ඔය වයසට විතරක් නෙමෙයි ඕනම වයස කෙනෙක්ට ගොඩක් වැදගත් දෙයක්. වයසට අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දෙයක් තමයි ඔයාගේ ජීවිතේ ඉස්සරහට ගෙනියන්නේ කොහොමද කියන ප්ලෑන් එක. ඉතින් ඒක ගොඩක් ජීවිතේට වැදගත්. මොකද ඔයා පොසිටිව් වෙන්න ඕනේ හැම වෙලේම. ඔයාලා අධ්‍යාපනය එක්ක රැකියාව එක්ක ජීවිතේ ගත කරන නිසා ඒ වගේම ඔයාලට ඩ්‍රීම්ස් තියෙන්න ඕනේ. ඒ දේවල් වලට වැඩ කරන්න ඕනේ. ඉතින් ගොඩක්ම මම මේ දේවල් කියලා දෙනවා මිස මට ඔයාලට ස්ටඩි බ්ලොග්ස් ගේන්න විදිහක් නැහැ. ඉතින් ඒ වගේ ස්ටඩි බ්ලොග්ස් හොයනවා නම් මම දන්නා මිනෝලි දිසානායක නංගියාගේ බ්ලොග්ස් බලන්න පුළුවන්. කලින් කරපු බ්ලොග්ස් මම තාමත් එයාගේ බ්ලොග්ස් බලනවා. ඉතින් ඔය වයසට ඉන්න ළමයින්ට හොඳ channel එකක් ඒක. ඉතින් ඒ දේවල් මගේ channel එකේ ස්ටඩි බ්ලොග්ස් නම් ඇත්තටම මගේ එකෙන් මම කරන්නේ නැහැ. මොකද මම කිසි දෙයක් ස්ටඩිස් කරන්නේ නැති නිසා මේ වෙද්දි. ඉතින් දැන් මම හදන්න මගේ උදේ කාලය ගෙවල ඉවර වෙලා හදිස්සි බඩු වගයක් එනවා කියලා තිබ්බා. මම බලාගෙන හිටපු බඩු වගයක්. ඉතින් ඒ නිසා ෂොප් එකට යන්න වුණා මට. ඇත්තටම මේ වන UK වලින් ආපු බඩු නෙවෙයි. අපි UK වලින් ගෙන්නන්නේ සෙරාවේදී ඕඩිනරි සෙටාෆිල් අන්න ඒ වගේ බඩු. ඒ වගේ බ්‍රෑන්ඩ් වලින් තමයි අපි UK වලින් ගෙන්නන්නේ. එතකොට ගානියා තව කොලජන් වර්ග එතකොට තව පොඩි පොඩි අයිටම්ස් තියෙන ඔය කියුට් අයිටම්ස් වගේ දේවල් ඒවා ගෙන්නන්නේ අපි තායිලන්ඩ් වලින්. ඉතින් මේ ආවේ තායිලන්ඩ් වල බඩු පැක් එකක්. ඇත්තටම අපි මේ පාර කොලජන් එක ගෙන්නුවා. ඊට පස්සේ ගානියා බොඩි ලෝෂන් එක කට්ටිය පුදුම විදිහට ඉල්ලනවා. මොකද ඒක ඩේ ඇන්ඩ් නයිට් දෙකටම පාවිච්චි කරන්න පුළුවන්. නෝමල් ස්කින් බ්‍රයිට් වීමක් වෙන්නේ. ඉතින් ඒ නිසා ඒකට ගොඩක් කට්ටිය කැමති නිසා ගොඩක් මේක ඉල්ලනවා. අතරම මම ලොකු ප්‍රොමෝෂන් එකක් කරලත් නැහැ මේ ගානියා බොඩි ලෝෂන් එකට. මම කිසිම ලොකු විස්තරයක් ඔයාලට අඳුනලා දීලත් නැහැ. හැබැයි ගොඩාක් අය පාවිච්චි කරනවා. ගානියා එකේ විටමින් C එකයි බ්‍රයිට් කම්ප්ලීට් එකයි දෙකම හොඳයි ස්කින් එක බ්‍රයිට් වෙන්න. ඉතින් සකුරා එක හොඳයි ස්කින් එක ඩ්‍රයි වෙලා නම්. ඉතින් ඒවා හරියට මොන දේවල් වලටද මේවා පාවිච්චි කරන්න කියලා දැනගෙන පාවිච්චි කරන්න ඕනේ. ඉතින් ඒ දේවල් හැම දෙයක්ම අපේ Omilady Beauty Store Facebook page එකේ දාලා තියෙනවා. ඉතින් මේ දේවල් වල price එක omilady.lk website එකෙන් හරි අපි WhatsApp එකට message එකක් දැම්මොත් හරි බලා ගන්න පුළුවන්. ඉතින් අපේ WhatsApp catalog එකක් තියෙනවා. ඔයාලට ඕන item එකේ එකෙන් බලලා message එකක් දානවා නම් ඇත්තටම අපිට හරි ලේසි. hi කියලා දාලා නිකන් ඉන්නවට වැඩිය අපරාධය අපි message එකක් බලන්නේ කලාතුරකින්. ඒ කියන්නේ අපි ගොඩාක් message බලනවා. ඒ කියන්නේ ගොඩක් අය දාන හින්දා ඔයාලට හිතෙන්න පුළුවන් අපි message බලන්නේ කලාතුරකින් කියලා. ඒ නිසා තමයි ඒ විදිහට වෙන්නේ message ගොඩක් එන නිසා. ඉතින් මම shop එකට ආපු වෙලේ මගේ shop එක ගැන බලන්න ආසාවෙන් ඉන්න කට්ටිය ඉන්නවා. ඉතින් එයාලට ඔන්න මම මේ videos ටික එකතු කරා. orders ගොඩාක් තියෙනවා pack කරන්න යවන්න මේ හැම දෙයක්ම මම කරන්නේ තනියෙන්. ඉතින් සමහර අයට කේන්තිත් යනවා ඇති මේ මම message කරන්නේ නැහැ කියලා. ඇත්තටම තනියෙන් කරන හරිම අමාරුයි. මම කැමති නැහැ වෙන කෙනෙක්ට මේ දේ දෙන්න. මොකද ඔයාලා කැමැත්තෙන් එන්නේ මගෙන් දෙයක් දැනගන්න නිසා. අපි බඩු ගේන්නේ හරිම සීමිත ප්‍රමාණයක්. මොකද අපි ටැක්ස් ගෙවලා ක්ලියරන්ස් චාර්ජ් ගෙවලා එහි රට ඩෙලිවරි චාර්ජ් ගෙවලා එහෙම ගෙන්න ගන්න නිසා ලොකු කොස්ට් එකක් යනවා. ඒ වගේම බර ප්‍රමාණයක් තියෙනවා ගෙන්න ගන්න පුළුවන් විදිහේ. ඉතින් ඔරිජිනල් ප්‍රොඩක්ට් ගෙන්නනකොට අන්න ඒ වගේ ලොකු ප්‍රොසෙස් එකක් කරලා තමයි අපිට මෙහෙට බඩු ගේන්න වෙන්නේ. ඉතින් ඒ දේ ගැන හරියට දන්න අය දන්නවා ඔරිජිනල් බඩු ගෙන්නන්න කොච්චර අමාරුද කියලා. ලොකු ලොට් ගණන් ගෙන්නන්න බෑ කියලා. ඉතින් ඔයාලට අපි මේ හැම දෙයක්ම කොහොමද ගෙන්නන්නේ කියලා පෙන්නලා දීලා තියෙනවා. ඉතින් ඔයාලට බලලාම ගන්න පුළුවන් ඕනනම් Omilady අක්කල shop එකට ආවොත් එනවනම් අනිවාර්යෙන් call එකක් දීලා එන්න. මේ තියෙන අද යවන්න තියෙන orders බඩු stock කරනවා විතරයි. පේන්නවත් නැහැ. ඒ දවසටවත් නැහැ. පහුවදා orders එනකොට ඔක්කොම ටික යවන්න වෙනවා. ඉතින් මං හරි ආදරේ ඔයාලගේ ආදරයට ඒත් මම ලොකු අපහසුතාවයකට පත් වෙලා ඉන්නවා. අපිට අර මේ දවස්වල තියෙන ප්‍රශ්නෙත් එක්ක ගෙන්නන්න අපහසුකමක් තියෙන නිසා. ඉතින් කොහොම හරි ඔයාලගේ වැඩ ටික මං කරනවා. ටිකක් සතියක් ඇතුළත වගේ තමයි
තමයි ඔඩ එකක් එන්නේ. මම ලේඩි වයිට් කොලජන් එකක් ගත්ත බොන්න. මම ගොඩක් ආසාවෙන් හිටියේ රටින්ම ගෙනල්ලා එකපාරම අරගෙන බොන්න. ඒ හින්දා මම ඉතින් ආපු ස්ටොක් එකෙන් ගත්තා. දැන් මගේ කෙල්ලෝ ටික පොඩි කෙල්ලෝ ටිකට නයිට් ටයිම් රූටින් එකක් කියලා නාන ඉතින් ඒකටත් දේවල් ටික පෙන්නලාම මේ vlog එක ඉවර කරනවා කියලා හිතුවා. ඉතින් Cetaphil වගේ cleanse එකක් පාවිච්චි කරනවා නම් හොඳයි ওই වයසටම. නැත්තම් ඉතින් ඔයාලට set වෙන face wash එකක් try කරලා බලන්න. Viana, Prevents ඒ වගේ brands තියෙනවනේ හොඳ. ඒ වගේ එකකින් apply කරලා බලලා හොඳ එකක් තෝරගන්න. ඉතින් මම skin එක bright වෙන්න සමහර දවස් වලට Alpha Biotin එක හරි අපේ face cream එක හරි පාවිච්චි කරනවා. ඉතින් ඔයාලට මේ දේවල් ගන්න ටිකක් අමාරු නම් මම පෙන්නන්නම්. ඉතින් පිම්පල්ස් වලට සැල්සිලික් ඇසිඩ් එක තියෙන ඕඩිනරි එකේ ඒවත් ප්‍රයිස් වැඩි නම් අපේ ඔමිලේඩි පොඩි සැල්සිලික් ඇසිඩ් එක ගන්න පුළුවන්. එහෙම දේවල් ගන්න අමාරු කෙනෙක් ඉන්නවා නම් ඔයාලට සෙරාවි අයි රිපෙයාර් ක්‍රීම් එක වෙනුවට ජෙනෙට් එකේ සීරම් එක ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට සැල්සිලික් ඇසිඩ් ඒ වගේ දෙයක් පාවිච්චි කරන්න අමාරු නම් ඔය වයස කෙනෙක්ට ජෙනෙට් එකේ පිම්පල් වලට තියෙන රෝල් එක පාවිච්චි කරන්න පුළුවන්. මේක කිසිම ප්‍රොමෝෂන් එකක් නෙවෙයි. මම බැලුවා බජට් ෆ්‍රෙන්ඩ්ලි සහ රිසල්ට් තියෙන ඔයාලට රෙකමන්ඩ් කරන්න පුළුවන් මොන වගේ ප්‍රොඩක්ට් එකක්ද කියලා. ඉතින් මට මේ දෙක හම්බුණා. ඒකයි මම මේ දෙක ඔයාලට රෙකමන්ඩ් කරේ. නැත්තම් ජෙනෙට් එකෙන් දෙකම දහනවා බලද්දී ඔයාලා හිතුවේ ප්‍රොමෝෂන් එකක් කියලා. එහෙම කිසි දෙයක් නැහැ. ඉතින් මේ වගේ චූටි අයිටම්ස් වලින් ඔයාලට රූටින් එක හදා ගන්නත් පුළුවන්. ඉතින් දුකෙන් ඉන්නවා නම් අර වගේ 7-10 ප්‍රොඩක්ට් ගන්න බෑ කියලා ඒ අයට තමයි අද මම මේ රූටින් එක අරගෙන ආවේ. එහෙනම් ඉතින් ආයෙත් අලුත් vlog එකකින් හම්බ වෙනකම් පරිස්සමෙන් ඉන්න. Bye.